සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා සියලුම දෙනාටම. අද අපි කතා කරන්න යන්නේ බාටක් මැෂින් එකක් සම්බන්ධව. LK1900 SS කියන මැෂින් එකේ 808 ඉවත් කරගන්නේ කොහොමද කියලා රැඳී සිටින්න මගේ වීඩියෝ එකත් එක්ක ඔයාට මේ එරර් එක කොහොමද ඉවත් කරගන්නේ කියලා සම්පූර්ණම විස්තර කරනවා. හොඳයි, අපි මුලින්ම මැෂින් එක ඔන් කරගන්නවා. මොකක්ද ලෙඩේ බලන්න අපි මැෂින් එක ඔන් වෙනවා. නමුත් රෙඩි කරනකොටම එර 808 කියලා එර එකක් අපේ ඩිස්ප්ලේ එකේ පෙන්නනවා. ඔන්න එන අවස්ථාවේ පුට් ක්ලෑම්ප් එක ඉස්සරහටම එනවා. එයා නතර වීමක් සිද්ධ වෙන්නේ නැහැ. එර මාක් එක වැටෙනවා. අපි දැන් බලමු මොකද්ද ප්‍රශ්නේ කියලා. අපි සයිඩ් ප්ලේට් එක ඉවත් කරගන්නවා. Y සෙන්සරේ තියෙන පැත්තේ සයිඩ් ප්ලේට් එක අපි ගලව ගන්නවා. එතන අපි සෙන්සරේ ඉස්සල්ලාම ගලවලා බලනවා එයාගේද ගැටලුව තියෙන්නේ නැත්තම් කොන්ට්‍රෝල් බෝඩ් එකේද කියලා. අපි ඉස්සල්ලා සෙන්සර් එක මාරු කරන්න අපි ඇනේ ගලව ගන්නවා. ඔයාලට පේනවා ඇති සෙන්සර් එක අපි ගලවලා ඉවත් කරලා තියෙනවා. දැන් අපි මේකට අලුතෙන් සෙන්සර් එකක් අපි දානවා. මේ තියෙන අලුත් සෙන්සර් එක දැන් අපි මැෂින් එකට සවි කරගන්න යන්නේ. හරිම ලේසි මේක කරගන්න. එක ඇනේයි තියෙන්නේ, එක ගලවලා ඒ තිබ්බ විදියටම හයි කරගන්නයි තියෙන්නේ. අපි වයර් එක ක්ලිප් කරගත්තා. දැන් ඇනේ දාලා සවි කරගන්නයි තියෙන්නේ. හොඳයි, අපි දැන් සෙන්සර් එක හයි කරගත්තා. දැන් අපි මැෂින් එක නැවතත් ඔන් කරලා බලමු මොකද්ද වෙන්නේ කියලා. මැෂින් එක ඒ විදිහටම ඔන් වුණා. රෙඩි කරනවා. ඔයාලට පේනවා ඇති මැෂින් එකේ එරර් එක අයින් වුණා. මේ වගේ අලුත් වීඩියෝ එක ඔයාලට ඉස්සරහට මම මගේ channel එක හරහා අරන් එනවා. මාත් එක්ක රැඳී සිටින්න. ගොඩක් ස්තුතියි.